ඔන්න අද කතාව කුහුල් හොරා කලින්දනේ ඔන්න එක්කෝ මට එක රටක හිටියා බණ්ඩ කියලා ගැමියෙක්. ඔන්න දවසක් බණ්ඩා අතට මිටට පණන් කීපයක් හොයාගන්න බැරුව ගමේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්නකොට ගමේ ගමරාලගේ හේන ළඟින් දවසක් යනවා. ඉතින් මේ බණ්ඩා ගමරාලගේ හේන ළඟින් යනකොට දකින්නවා ගමරාලගේ හේනේ තියෙන හොඳ පුහුල් ගෙඩිය. අපේ හරි අපූර්ව පුහුල් ගෙඩියක් නොවේ. කවුරු හරි දකින්න කලින් කඩාගෙන කඩමණ්ඩියට දිවුවා නම් තමයි හොඳ. පණම් ටිකක් හොයාගන්න හැකිය. ඔන්න ඔහොම හිතලා බණ්ඩා ගමරාලගේ හේනේ තිබ්බ පුහුල් ගෙඩිය හොරෙන්ම උස්සගෙන යනවා. ඔන්න මඩ වේලාවකින් ගමරාලගේ හේනට එනවා. කලින් දවසේ තිබ්බ පුහුල් ගෙඩිය මොකේ හරි අසමජ්ජාතිය කඩාගෙන කියලා දැනගන්න ගමරාල කෝපයෙන් වලව්වට දිව යනවා. හොරෙක් අපේ හේනේ පුහුල් ගෙඩිය කඩාගෙන ගිහිල්ලා. ඉතින් කෝපයෙන් කුපුරන ගමරාල මේ පුහුල් හොරාව අල්ලගන්න හොඳ උපායක් කල්පනා කර ඉන්නවා. එතකොටම වලව්වේ වැඩට ඉන්න ෂේඩිරිස් ගමරාල මාත්‍යෝ මම කියන්නම් ඔය පුහුල් හොරාව අල්ලගන්න හොඳ අදහසක්. ගමේ මිනිස්සු ඔක්කොම මෙහාට ගෙන්නලා පේලියට ඉතගස්සලා පුහුල් හොරා කරෙන්දනේ කියලා කියන්න. එතකොට පුහුල් ගෙඩිය හොරකම් කරපු මිනිහා උගේ කරේ ගෑවුණු පුහුල් ගෙඩිය අලු ටික අනිවාර්යෙන්ම පියද ගන්න පටන් ගන්නවා. අපි එහෙම කර පියදාන ගාව හොයාගෙන හොරාව පැනලා අල්ලගමු. ඉතින් ඔහොම ෂේඩිරිස් කිව්ව විදියට ගමරාල ගමේ මිනිස්සු ඔක්කොම වලව්වේ මිටුවට එක්රැස් කරගන්නවා. ඊට පස්සේ පොලිමට මිනිස්සු ටික හිටවලා මෙහෙම කියනවා. පුහුල් හොරා කරෙන්දනේ. එතකොටම එතන ඉන්න පුහුල් ගෙඩිය හොරකම් කරපු බණ්ඩා දෙයනේ මගේ කරේ පුහුල් ගෙඩිය අලු හොදටම ගෑවිලා නේද? කවුරු හරි දකින්න කලින් පියා ගන්න ඕනේ. ඔන්න එහෙම හිතලා බණ්ඩා ඉක්මනින්ම කරේ තියෙන පුහුල් අලු ටික පිහදා ගන්න පටන් ගන්නවා. ඒක දකින්න ගමරාල ඔය හිටපිය තක්කඩිය. බණ්ඩා තමයි පුහුල් හොරකම් කරපු එක. අල්ලපිය. ඉතින් ඔන්න ඔහොම ගමරාලගේ පුහුල් ගෙඩිය හොරකම් කරපු හොරාව ගමරාල කඩිව උපායකින් අල්ලගන්නවා. ඉතින් ඊට පස්සේ බණ්ඩව ගමරාල දවස් 7ක් දඩු කණේ ගහලා තියෙනවා. ඔන්නෝම තමයි පුහුල් හොරා කරෙන් දැනගත්තේ.